මම පූජ්‍ය මත්තගොඩ විමල රතන හාමුදුරුවෝ මම මේ මධ්‍යස්ථානයට ඇවිල්ලා දැනට මාසයක් පමණ කාලයක් ගත වෙනවා. මම දැක්ක YouTube එකේ මේ මධ්‍යස්ථානයේ මේ පාත්‍රණ යනවා කියලා විස්තරයක්. ඒ අනුව තමයි මම මෙතෙන්ට එන්න තීරණය කරේ. ඉතින් මේ මධ්‍යස්ථානය හඳුන්වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව අවට පිහිටි ගෝවින්දපුර කියන ස්ථානය තමයි මේක පිහිටවල තියෙන්නේ. මේක පැරණි රාජධානියක් වෙච්ච ඒ බුවනක බාරජුරෝ වාසය කරපු ප්‍රදේශයක්. ඉතින් මේ ස්ථානයේ මේ පිරිස කල්පනා කරලා තියෙනවා මේ වගේ වැඩිහිටි මධ්‍යස්ථානයක් ඇති කරන්න. ඉතින් මේ සඳහා විශේෂයෙන් මූලික වෙලා තියෙනවා මේ ඇමරිකාවේ පුරවැසියෙක් වෙන වියට්නාම් සම්භවයක් තියෙන විසාකා කියන උපාසිකාව. එතුමිය ඇමරිකාවේ ජීවත් වෙන අතරතුර ලංකාවේ මේ වගේ ස්ථානයක් ඇති කරන්න ඔයලා බලලා තියෙනවා. ඒ අනුව තමයි අවසාන වශයෙන් මේ බුවනක විහාරේ ස්වාමින් වහන්සේත් මුණ ගැහිලා ඒ ගමේයත් හම්බ වෙලා මේ ස්ථානේ තෝරගෙන තියෙන්නේ. ඉතින් එතුමියගේ අදහස වෙලා තියෙන්නේ මේ ලංකාවේ ජීවත් වෙන බොහොම අසරණ ජීවිතයක් ගත කරන වැඩිහිටි අය එක තැනකට ගෙනල්ලා මේ වගේ ස්ථානක නිවාසී කරලා එයාට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීම තමයි එතුමියගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය ස්ථානයක් හොයද්දි තමයි මේ ස්ථානේ මේ ඓතිහාසික ස්ථානය තෝරගෙන තියෙන්නේ. ඒක ඇත්ත වශයෙන්ම බැලුවම ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක්. ඕගොල්ලෝ තහල ඇති අතීතයේ ඌව වෙලස කැරැල්ල ආරම්භ වුණේ ඒව කරද්දි මේ ප්‍රදේශයේ ඌව පළාතේ මේ ප්‍රදේශේ. ඉතින් ඒ වගේ බොහොම ඓතිහාසික ප්‍රදේශයක්. ඉතින් මේ විශේෂයෙන් මේ පාලක මණ්ඩලය බලාපොරොත්තු වෙන්නේ මේ ස්ථානයේ ඒ නිවාසික වන සියලුම දෙනා ගෙන්නලා ඒ අයගෙන් සතපහක් අය කරන්නේ නැතුව මේ ස්ථානයේ ඒ අය මිය යන තෙක්ම ඒ අවශ්‍ය වෛද්‍ය පහසුකම් ආහාර පහසුකම් යනාදී නොමිලේ ලබා දීම තමයි ඒ අයගේ එකම බලාපොරොත්තුව. ඉතින් මේ කටයුත්ත පටන් අරගෙන දැනට මාස 2කමාරක් පමණ වෙනවා. ඒ කාලය තුල ඉතින් මේ කටයුත්ත කරගෙන යනවා. නමුත් මමත් ලැබපු අත්දැකීම තමයි මේ ස්ථානය එහෙම ඒ මෑණියන්ගේ ඒ වියට්නාම් ජාතික විසාකා මෑණියන්ගේ ධන පරිත්‍යාගයෙන් ගොඩනැගිලි ඒ අවශ්‍ය යටිදල පහසුකම් සැපේ වුණත් මේක නඩත්තු කරගෙන යෑම මහත් කාර්යයක් අපහසු කාර්යයක් වෙලා තියෙනවා. මොකද ඒ සඳහා අවශ්‍ය මුදලක් නැහැ. ඉතින් ඒ නේවාසිකයන්ගේ මුදලක් මේ අය කරගන්නෙත් නැහැ. නොමිලෙම තමයි මේ පහසුකම් සපයන්න යන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට මේ පාලක මණ්ඩලයට සිද්ධ වෙලා තියෙනවා මේක නඩත්තු කරන්න අවශ්‍ය වියදම් හොයාගන්න. ඒ දැනගත් විදිහට මට ආරංචි වුණා මාසෙකට ලක්ෂ 25කට ආසන්න මුදලක් මේ සඳහා වැය වෙනවා කියලා. මොකද ආහාර පාන විතරක් නෙවෙයි මෙතනට විදුලිය ඒ අයට අවශ්‍ය බෙහෙත් පහසුකම් උණු වතුර ඒ සෑම දෙයක්ම මෙතනින් නොමිලේ සපයනවා. ඉතින් ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අයගේ වෛද්‍ය පහසුකම් සඳහා විශ්‍රාම ගිය වෛද්‍ය මණ්ඩලයක්ම ඉන්නවා. ඉතින් ඒ අයට මුදල් හදලා ගෙවන්න ඕන. ඊට අමතරව වැඩිහිටි අය බලා කියා ගන්න ඒ උපස්ථායිකාවොත් ඉන්නවා. ඉතින් ඒ අයටත් මුදලක් ගෙවන්න ඕන. ඊළඟට කෑම පිළියෙල කරන වෙනම මුළුතැන් ගයක් ඇතුළේ ඒ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ඒව නඩත්තු කරන්න ඕන. යනාදී වශයෙන් ගත්තම විදුලිය, ජලය, ওই බෙහෙත් පහසුකම් ගත්තම විශාල මුදලක් වැය වෙනවා. ඉතින් මේ අය ස්වේච්ඡාවෙන්ම සියලු දේ කරන්න බෑ. නමුත් ගොඩක් දෙනෙක් අපිට පේන ওই පාලක මණ්ඩලයේ මේ කුමාර මහත්මයා ඇතුළු පිරිසෙම දිවා රැ නොබලා තමුන්ගේ කාලය ශ්‍රමය කැප කරමින් මේ කටයුතු යෙදෙනවා. එහෙම වුණා වුණත් අර මූලික වියදම් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ අයට බරක් වශයෙන් මටත් තේරිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ අපේ ගොඩක් ඉන්න බෞද්ධ පින්වතුන්නෙම බොහොම පරිත්‍යාගශීලී අය මේ වගේ දේවල් වලට උදව් කරන්න කැමති අය. ඉතින් ඒ අයට හොඳ අවස්ථාවක් විනත් දහමක් කරගන්න. මොකද මෙතන සිව්වණක් පිරිසම මේකේ නේවාසිකව ඉන්නවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සියලුම දෙනාට මේකේ නේවාසික පහසුකම් සපයනවා. ඉතින් ඒ අනුව තමයි මමත් මේකේ ඒ නේවාසික වෙලා මගේ ඉදිරි කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ.
මමත් ඒ පිළිකා රෝගයෙන් පෙළෙනවා. ඊට අමතරව තවත් වකුගඩු ආබාධකින් එම පෙළෙනවා. ඒවට ඒ අවශ්‍ය සියලු පහසුකම් මේ මධ්‍යස්ථානයෙන් සපයනවා. ඒ වගේම තමයි අනිත් අයටත් ඒ නොයෙක් ලෙඩ රෝග ඒවා මේවා තියෙනවා. වයසක උදවිය මම දැකලා තියෙනවා මේ සමහර උපස්ථායිකාවෝ ඒ සමහර අම්මලා ඇවිදින්න බැරි අය වඩාගෙන ඇවිල්ලා ඒ කෑම ශාලාව විසිට වෙලා එයාට කෑම අතෙන් කවනවා වගේ ඒ තරම් කැපවීමකින් ඒ සියලුම දෙනා මේ කටයුතු කරනවා. අර ගෙදරක නොලැබෙන උපස්ථානයක් මේ ස්ථානයට ලැබෙන බව මම නිරීක්ෂණය කරලා තියෙනවා. ඉතින් විශාල සේවයක් මේ ස්ථානයෙන් සිද්ධ වෙනවා. වර්තමානයේ සමාජ දිහා බැලුවම ඒ ගෙවල් වලටත් මේ වගේ වැඩිහිටියය නඩත්තු කරන එක විශාල ප්‍රශ්නයක් බව අපි දන්නවා. මොකද ඒ දූ දරුවෝ හිටියා වුණත් ඒ දෙන්නම රජයේ රැකියාවක් හරි වෙනත් රැකියාවක ඉඳලා ඉන්නවා නම් ඒ අයටත් බෑ දෙමව්පියෝ නඩත්තු කරන්න. අපි ඒ අයට දොස් පවරන්න හොඳ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක ඇත්ත වශයෙන් ලොකු සේවයක් මේ වගේ මධ්‍යස්ථාන පිහිටවලා ඒ අය රැක බලා ගන්න එක. ඉතින් ඒ අනුව මෙතන සිද්ධ වෙන්නේ බොහොම හොඳ කාර්යයක්. මම ඉල්ලා සිටිනවා ඒ වගේ අර පරිත්‍යාගශීලී අය ඉන්නවා නම් මේ වගේ ස්ථානයකට ඇවිල්ලා ඒ තමුන්ගේ අවස්ථාවත් ඉෂ්ට කරගෙන තමුන්ට ඕන නම් ඒ දානයක් දීලා ඒ පින් අනුමෝදන් කිරීමේ කටයුතු එම කරන්න පුළුවන්. මොකද මෙතන සිව්වණක් පිරිසම වැඩ සිටිනවා. ඉතින් ඒ කටයුතු බොහොම ඒ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේත් මේට මූලික වෙච්ච ඒ ස්වාමීන් වහන්සේ පැමිණිලා ඒ කටයුතු නියමාකාරයෙන් සිද්ධ කරනවා. ඒක නිසා මම ආරාධනා කරනවා ඒ වගේ අය ඉන්නවා නම් ඒ කටයුතු වලට තමුන්ගේ දේත් කරගන්න අතරේ මේ ඉන්න අයට පිළිසරණක් හැටියට ඒ දාන වේලක් මේ ස්ථානයට සපයලා ඒ අවශ්‍ය සහායකව දෙන ලෙසත් මම ඊටමත් කාර්මිකයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සියලුම දෙනාටම තෙරුවන් සරණයි.